පෝය දවසේ උදේම අපි ගාල්ලේ යන් කියලා ගෙදරින් පිටත් වුණා. හැබැයි ගාල්ලේ ගිහිල්ලා මොනවද බලන්නේ එහෙම කියලා අයිඩියා එකක් තිබුණේ නැහැ. යන ගමන් අපි තීරණය කළේ යන් කියලා තමයි ගෙදරින් පිටත් වුණේ. ඉතින් එහෙම යනකොට අපි මගදී තීරණය කරා අද පෝය දවස නිසා කළුතර බෝධියට යමු කියලා. ඊට පස්සේ අපි හයිවේ එකෙන් එක්සිට් වෙලා කළුතර බෝධියට ගියා. එතනම එතන හරිම ලස්සනයි. පෝය දවස නිසා සෙනග ටිකක් හිටියා. අපි එතෙන්ට යනකොට උදේ 9ට විතර ඇති. ඒ නිසා ලොකු අවුවක් තිබුණේ නැහැ. අහුළඟ හොඳට තිබුණා. ඉතින් අපි මලුත් අරගෙන ගිහිල්ලා මල් පූජා කරලා කළුතර බෝධිය වැඳලා ඊට පස්සේ අපි තීරණය කරා එතන ළඟම තියෙන රිච්මන්ඩ් කාසල් එක බලන්න යමු කියලා. මොකද අපේ බබාට තාම අවුරුදු 6යි. ඉතින් ඒ වගේ තැනකට ගියොත් එයා ගොඩාක් ආස වෙයි කියලා අපිට හිතුණා. කළුතර බෝධියෙන් අපි එනකොට අපේ බබාට අයිස්ක්‍රීම් එකක් ඕනි කිව්වා. ඉතින් එයාට අයිස්ක්‍රීම් එක අරන් දීලා අපි ඊට පස්සේ කෙලින්ම ගියේ කාසල් එකට. ඉතින් එතනත් ගොඩාක් ලස්සන තැනක්. එතන හරි ලස්සන කතාවක් තියෙනවා. ඔයාලා හැමෝම එක අහලා ඇති. කාසල් එකෙන් ආවට පස්සේ අපි ඊළඟට ගියා කැස්පෑව බලන්න. මෙයා තමයි එතන ඉන්න ලොකුම කැස්පෑව. එයාගේ වයස ඇති අවුරුදු 3ක් විතර. එතනින් ඇවිල්ලා අපි යනකොට බබාට බීච් එකට යන්න ඕන කිව්වා. ඒ වෙලාව නම් ගොඩාක් රස්නේ. මට යාට නම් ගාණක්වත් තිබුණ නැහැ. අන්තිමට අපි හවස් 5ට විතර ගෝල්ෆ් ෆෝර්ට් එකේ නෑවා. එහෙම නාලා අපි දවසේ ට්‍රිප් එක ඉවර කරා.